CapCut video series එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා මේක තුලා ඉන්නේ. ඔයාලට පුළුවන් මේ දැන් එන කාඩ් එක ටච් කරලා CapCut tutorial කියන playlist එකෙන් මම CapCut ගැන කරපු සියලුම වීඩියෝ වලට බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලා පළවෙනියට මෙතන මේ new project කියන දන ටච් කරගන්න ඕන. මම මේ විදිහට new project කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් edit කරගන්න ඕන වීඩියෝ එක මෙතනින් select කරගන්න ඕන. මම මේ විදිහට වීඩියෝ එකක් select කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන add කියන දන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මේ වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පල්ලෙහෙන් මේ වගේ බලා ගන්න පුළුවන්. මම මේ විදිහට වම් පැත්තට ටච් කරගන්නවා. මේ icon tag කියන tool එකෙන් වම් පැත්තේ තියෙන tool මම ගිය වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් CapCut tutorial කියන playlist එකෙන් ඒ වීඩියෝ බලන්න. දැන් අපි බලමු කොහොමද මේ icon tag කියන එකෙන් ඔයාලගේ වීඩියෝ එක edit කරගන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ icon tag කියන දන ටච් කරගන්න ඕන. මම මේ විදිහට icon tag කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ icon tag කියන තැනින් ඉස්සරහා දින මෙන්න මේතන ටච් කරගන්න ඕන. මම මේ විදිහට මෙතන ටච් කරගන්නවා. ඒ විදිහට ටික් එක දාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු වලට ටච් කරගන්න ඕන. මම මේ විදිහට හරි ලකුණු වලට ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වීඩියෝ එක ප්ලේ කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක ප්ලේ කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන මේ icon tag කියන තැන ටික් එක අයින් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා මෙතන icon tag කියන දන හදාගෙන උනාට පස්සේ ඔයාලා මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න ඕන. මෙතන මේ isolate voice කියන එක මම කලින් වීඩියෝ එකදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් CapCut tutorial කියන මගේ playlist එකෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ ටික බලන්න. දැන් අපි බලමු කොහොමද ඔයාලගේ වීඩියෝ එකේ background එක remove කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ remove bg කියන දන ටච් කරගන්න ඕන. මම මේ විදිහට remove bg කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන මේ auto removal, custom removal, chroma key කියලා ඔයාලට මෙතනින් තුනක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ tool වලින් කොහොමද ඔයාලගේ වීඩියෝ එකේ background එක remove කරගන්නේ කියලා. අපි පළවෙනියටම බලමු මේ auto removal කියන එකෙන් කොහොමද background එක remove කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ පළවෙනියට තියෙන auto removal කියන දන ටච් කරගන්න ඕන. මම මේ විදිහට auto removal කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලගේ වීඩියෝ එකේ background එක remove වුණා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පළවෙනියේ තියෙන restore කියන දන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක කලින් තිබුණ විදිහට හැදෙනවා. ඔයාලා ආයෙමත් මෙතන මේ remove කියන දන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ background එක remove වුණා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ stroke කියන දන ටච් කරගන්න ඕන. මම මේ විදිහට stroke කියන දන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩ තියෙන එකෙන් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති එකක් select කරගන්න. මම මේ විදිහට මෙතන තියෙන එකක් select කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම select කරපු එකට අදාළ විදිහට මේ වීඩියෝ එක edit වුණා. ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහෙන් මෙතන මේ සුදු පාට වෙලා තියෙන තැන size එක මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ දෙවනියට තියෙන opacity එකෙන් ඔයාලට පුළුවන් මේ සුදු පාට එකේ opacity එක මේ විදිහට අඩු වැඩි කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ සුදු පාට පසුබිම ඔයාලට පුළුවන් මෙතනින් කැමති පාටකට select කරගන්න. මම මේ විදිහට කහ පාට වගේ දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ආයෙමත් ඔයාලට මේ විදිහ හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් මේ විදිහට select කරගන්න. ඒ විදිහට ඔයාලට කැමති විදිහකට හදාගෙන උනාට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න ඕන. මම මෙන්න මෙතන ටච් කරගන්නවා. දැන් අපි බලමු මෙතන මේ දෙවනියට තියෙන custom removal කියන එකෙන් කොහොමද අපි ඔයාලගේ වීඩියෝ එකේ තියෙන background එක remove කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ custom removal කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට custom removal කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ quick brush කියන තැන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ brush size එක මෙතනින් අඩු වැඩි කරගන්න. මේ විදිහට අඩු වැඩි කරගෙන උනාට පස්සේ ඔයාලට පුළුවන් මේ background එකෙන් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ brush එකෙන් ඒ අවශ්‍ය තැන මේ විදිහට ටච් කරලා ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය තැන ලබා ගන්න. ඔයාලට පුළුවන් ඒක හරියට බලා ගන්න මෙන්න මෙතන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මම select කරපු area එකේ background එක ආයිමත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක අවශ්‍ය නැත්නම් ඔයාලා මෙන්න මෙතන ටච් කරලා ඔයාලට පුළුවන් ඒක ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනියේ තියෙන දන ටච් කරගන්න ඕන. මේ දෙවෙනියට කියන දන ටච් කරාට පස්සේ ආයෙමත් ඔයාලට පුළුවන් මෙතන මේ brush size එක අඩු වැඩි කරගෙන ඔයාලට පුළුවන් ආයෙමත් මෙන්න මෙතන ටච් කරලා මේ විදිහට හදා ගන්න. ඔයාලට පුළුවන් ආයෙමත් මෙන්න මෙතන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට background එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනියට තියෙන quick eraser කියන දන ටච් කරගන්න ඕන. එහෙම ටච් කරගෙන ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන brush size එක මේ විදිහට අඩු වැඩි කරගෙන ඔයාලට පුළුවන් ආයෙමත් මෙන්න මේ ඔයාලා කලින් select කරපු දන මේ විදිහට ටච් කරලා කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මම කලින් add කරපු background එක දැන් remove වුණා.
ඒ විදිහට ඔයාලට කැමති විදිහකට මේ ඔයාලගේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්නට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ හරි ලකුණු වල ටච් කරගන්න ඕන. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ඔටෝ රිමූවල් කියන එකෙන් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනි දෙන ක්‍රෝම කී කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න ඕන. ඒ විදිහට මෙතන ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට මේ සර්කල් එක ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉවත් කරගන්න ඕන කලර් එක ගාවට ගෙනියන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කලර් එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට රිමූව් වෙනවා මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන ඒවා ඇඩ්ජස්ට් කරලා ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. ඒ විදිහට ඔයාලා ලස්සනට ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතන මේ හරි ලකුණු වල ටච් කරගන්න ඕන. මම මේ විදිහට හරි ලකුණු වල ටච් කරගන්නවා. මම මේ remove bg කියන එක තනින් දකුණු පැත්තේ තියෙන tools මම ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න. මම CapCut ගැන කරපු කලින් වීඩියෝ වල බලුවේ නැත්නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකේ playlist tab එකට ගිහිල්ලා CapCut tutorial කියන playlist එකෙන් මේ වීඩියෝ වලට බලන්න පුළුවන්. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.